මීගොඩ හයිලෙවල් පාරේ පැවති රොටී දන්සලක් අසල රැඳී සිටි පිරිසක් වෙත ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවකදී කැබ් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලැබූ සිදුවීමට බීමත් සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා. මෙම ඛේදවාචකය සිදු වී ඇත්තේ ඊයේ රාත්‍රියේ 11:57ට පමණ. මෙම සිදුවීමට මුහුණ දුන් පිරිස වෙසක් නැරඹීම සඳහා පැමිණි අය වන අතර ඔවුන් දන්සල අසල දිගු වේලාවක් පොලිමේ රැඳී සිට තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ ඔවුන් එලෙස දන්සල අසල රැඳී සිටිමින් සිටි අවස්ථාවේදී. අනතුර සිදු කළ රියදුරා පිළියන්දර ප්‍රදේශයේ පදිංචි කරාච් සේවකයෙකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඔහු බීමතින් රියපදවා මෙම අනතුර සිදු කර ඇති අතර අනතුරින් පසුව වාහනය නොනවත්වා ධාවනය කර ඒ අතරමඟ දමා පලා ගොස් තිබෙනවා. නමුත් මේ වනවිට සැකකාර රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. පොලිසිය අද පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කළේ මෙම රියදුරාට වළංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවත් කැබ් රථයේ ආදායම් බලපත්‍රය ඇතුළු ලියකියවිලිද කල්ලිකුත් වී ඇති බව. මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රියදුරා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතයි. ඔහු බීමතින් රියපදවා පුද්ගලයන් යට කර පලා ගොස් ඇති බැවින් ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු අපරාධ නීති අර්ථයේ ගොනු කළ හැකි උපරිම චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය අවධානය යොමු වී ඇති බවද එහිදී වැඩිදුරටත් සඳහන් කළා.